ඔන්න අදත් මගේ සකු ෆුඩ්ස් channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මස් වගේ රසට සුවඳට පොලොස් හදන වෙනස්ම රෙසිපි එකක්. මම අද මේ පොලොස් එක රස කරන්න විශේෂ දේවල් ටිකක් එකතු කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න රසට මේ පොලොස් එක මම හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ දේවල් ටික තමයි අපිට මේ පොලොස් එක හදාගන්න ඕන වෙන්නේ. පොලොස් ගෙඩියක් අරගෙන මෙන්න මේ සයිස් කෑලි වලට කපලා මම ඒකට කාකුඩු ටිකුයි ලුණු ටිකකුයි දාලා මේ කලවම් කරගෙන තියෙන්නේ කහට පිපෙන නිසා. මෙතන හරියටම ග්‍රෑම් 500ක් පොලොස් තියෙනවා. ඊළඟට මම මේකට ගත්තා රම්පේ කරපිංච ටිකක්, අමු මිරිස් කරලක්, එනසාලට 3යි, කරාබු නැටි 3යි, පොඩි කුරුදු කෑල්ලක්, ගොරකතු දෙකක්, ඒ වගේම ඉඟුරු පොඩි කෑල්ලකුයි, සුදු ලුණු බික් 7ක් විතර, තව රතු ලුණු කිරි 10ක් විතරත් ගත්තා. ඊළඟට මම අද මේකට කරන විශේෂම දේ තමයි හාල් පොල් අඹරලා දාලා තමයි හදන්නේ. ඒකට මම ගත්තා හොඳට හොදපු රතු කැකුළු හාල් මේස හැන්දක් විතරයි, පොල් මේස හැන්දකුයි. තව මේකට ඕන වෙනවා මස් කරි මේස හැන්දක්, මිරිස් කුඩු මේස හැඳි භාගයක්, තුන පහ කුඩු තේ හැන්දක්, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක්, ඊළඟට මිටි කිරි කෝප භාගයකුයි, දිය කිරි කෝප්පෙකුයි. ඔයාලට හොදි ගතියට ඕන නම් මේ කිරි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. හරි අපි බලමු දැන් එහෙනම් මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මිරිස් ටික හොඳට බෙද ගන්න ඕන. ඒකට මේ වගේ භාජනයක් ලිපේ තියලා අඩු ගින්දරේ මිරිස් ටික බෙද ගන්න, කර ගන්න එපා. මෙන්න මේ වගේ තද දුඟුරු පාටට එනකොට මම ලිප ඕෆ් කරලා මිරිස් ටික පොලොස් එකට දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න. ඊළඟට 3-5 කුඩු ටිකත් ඒ වගේම බෙද ගන්න ඕන. මිරිස් කුඩු 3-5 කුඩු එකට බෙද ගන්න එපා. 3-5 ටිකත් මේ වගේ පාටට ආවම ඒකත් පොලොස් එකට දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට හාල් ටික බෙද ගන්න. හාල් ටිකත් මෙන්න මේ වගේ පාටට ආවම මම ඒක අයින් කරලා අන්තිමට පොල් ටික දා ගන්නවා. පොල් ටිකත් මෙන්න මේ වගේ තද දුඟුරු පාට වෙනකම් බෙද ගන්න. මේ තියෙන්නේ මම බෙදගනිපු හාල් පොල් ටික. දැන් මේක වංගෙඩිය දාලා කොටා ගන්න ඕන. හොඳට ගුලියක් වගේ වෙනකම් ග්‍රයින්ඩ් කරන්න එපා. වංගෙඩියකට දාලා වතුර චුට්ටක් වගේ දාලා කොටා ගන්න. මේ තියෙන්නේ මම මේ විදියට හදාගනිපු හාල් පොල් මිශ්‍රණය. ඊළඟට අපි අර මස් කරි මේස හැන්දක් ගත්තනේ. ඒකත් මම පොලොස් එකට දාගෙන කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. මෙහෙම කරාම පොලොස් කෑලි ඇතුළට මේ පහේ ಜಾති සේරම හොඳට උරාගෙන හරිම රසයි පොලොස් ටික. ඊළඟට මම අද මේ පොලොස් එකට කරන තව විශේෂ දෙයක් තමයි අපි අර කනිපු ඉඟුරු සුදු ලුණු රතු ලුණු අමු මිරිස් හැමදේම මෙන්න මේ විදියට ග්‍රයින්ඩර් කප් එකට දාගෙන ග්‍රයින්ඩ් කරලා පේස්ට් එකක් වගේ හදාගෙන තමයි පොලොස් එක හදාගන්නේ. ඒකට මම මෙන්න මේ වගේ ග්‍රයින්ඩර් කප් එක අරගෙන මේකට දාගන්නවා කරපිංචා, අමු මිරිස්, ඒ වගේම එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගොරකාතු දෙක, ඒ වගේම ඉඟුරු කෑල්ල, සුදු ලුණු, රතු ලුණු මේ හැමදේම දාගන්නවා රම්පේ කෑල්ල අරින්න. ඊට පස්සේ මේක හොඳට පේස්ට් එකක් වෙනකන් අඹර ගන්න ඕන. ඔන්න මේ තියෙන්නේ මම මේ විදියට හදාගන්නපු පේස්ට් එක. අපි දැන් බලමු පොලොස් එක කොහොමද හදාගන්නේ කියලා. අපිට මෙන්න මේ වගේ මැටි ඇතිලියක් අරගෙන මම ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට අබෑට ටිකක් දාගන්නවා. අබෑට ටික මෙන්න මේ වගේ පුපුරනකොට ඒකට මම රම්පේ කෑලි දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදියට හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි අර ග්‍රයින්ඩර් කප් එකේ හදාගනිමු පේස්ට් එක තියෙනවනේ. ඒක දාලා මෙන්න මේ විදියට කලවම් කරගන්න. දැන් නම් මුළු කුස්සියම මාරම සුවඳයි. ඒකත් කලවම් කරගත්තට පස්සේ මම ඊළඟට දාගන්නවා අපි අර කලින් හදාගනිපු පොලොස් ටික. පොලොස් ටික දාගෙන ඒකත් හොඳට කලවම් කරලා ඊළඟට මම දාගන්නවා මේකට දියකිරි කෝප්පයක්. ඉතින් ඔයාලට මේ වෙලාවේ දියකිරි කෝප්පයකට වඩා දාගන්න පුළුවන්. ඔයාලට හොදි ඕනේ නම් දාලා මේ විදියට කලවම් කරගන්න. ලිප අඩුම ගින්දරේ තියාගන්න. ඊට පස්සේ පියනකින් වහලා අඩු ගින්දරේ මේක උයා ගන්න ඕනේ. ඔන්න දැන් අපි දාපු දියකිරි ටික හොඳට හිඳිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දියකිරි ටික හොඳටම හිඳුනට පස්සේ මම මේකට දාගන්නවා අපි අර කලින් අඹරලා තියාගනිපු හාල් පොල් මිශ්‍රණේ. ඒකත් මේ විදියට කුඩු කරලා දාගෙන ඊළඟට දාගන්නවා මිටි කිරි කෝප්ප භාගයක්. ඉතින් මිටි කිරිත් ඔයාලට මෙතෙන්දි වැඩි කරගන්න පුළුවන්. දාලා මේක මේ විදියට කලවම් කරගන්න. අන්තිමට මේකට දාගන්නවා ගම්බිරිස් කුඩු ටික. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ලුණු බලලා ලුණු මදි නම් තව දාගන්න පුළුවන්.
දැන් ඔන්න අපේ පොලොස් එක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මේක හොඳ උකු ගතියට තියෙනවා. ඒ වගේම තමයි මේක හරිම සුවඳයි. හරිම රසයි මේක. මේකත් එක්ක උඩත් බත් කන්න පුළුවන්. ඒ වගේම පොලොස් එකක් හදනකොට ඔයාලට කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. පොලොස් එක හදන දවසේ නෙවෙයි රහ, පස්සෙන්දට තමයි රහ. ඔයාලා පස්සෙන්දට පොලොස් එක කනකොට ඒකට තව කිරි ටිකක් එකතු කරලා රත් කරලා කාලා බලන්නකො පුදුම රසක් තියෙන්නේ. ඉතින් මං හිතනවා අද මම මේ ගෙනාවු වීඩියෝ එකටත් ඔයාලා කැමති වේවි කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ආයෙත් මේ වගේ රස වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.